මෙය මින් වසර 1500කට පෙර රණු ගල් කුලක තම රාජධානිය ගොඩ නැගූ කාශ්‍යපයන්ගේ කතාව පමණක් නොවේ. එසේම උප්පත්තියෙන් කුල හීන වූ පවට අනේක දුක් පීඩා විඳි උපුලියගේ කතාව පමණක්ද නොවේ. මෙය ඔබ මා දන්නා වූ හා නොදන්නා වූ ගුප්ත සිත්තරයකගේද අద్භූත ආදර කතාවකි. මේ මොහන් රාජ මඩවලයාගේ නිල් කටරොඩු. මහා වංශයේ කාශ්‍යපයන්ගේ කතාව ඔහු හරි අපූර්වවට නිල් කටරොඩු හරහා දක්වලා තියෙනවා. ඔහුට ආවෙනික භාෂා ශෛලියකේ මේ නිල් කටරොඩු පාඨකයන් අතරට ගෙන්වන්න ඔහු සමත් වෙලා තියෙනවා. ඔහුගේ මීට පෙර රචනා කරපු ලොවීනා, ආදරණීය වික්ටෝරියා, මන්දෝදරි ඒ වගේ බොහෝම පොත් ඔහුට ආවේනිකව තමයි රචනා කරලා තියෙන්නේ. ඉතින් මේ පොතත් පිටු 394කින් සමන්විත වූ හරි අපූර්ව පොතක්. මොහන් රාජ මඩවලයන්ගේ පොත් කියවලා නැත්නම් පාඨක ඔබටම ආරාධනා කරනවා කියවන්න. මොකද ඔහුගේ භාෂාව හරිම ලස්සනයි. මේ කතා පොත කියවගෙන යද්දී මම අතරමං වෙච්ච තැන් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ එකම වාක්‍ය එකම ඡේදෙ දෙපාර තුන්පාර කියවපු අවස්ථා තියෙනවා. මේකේ ඉන්න චරිත තමයි කාශ්‍යප, උපුලි, කේතකි මේ වගේ චරිත ඇත්තටම ඒ කාලේ මේ විදිහටම තිබුණාද කියලා වෙලාවකට අපිට හිතෙනවා. ඒ කියන්නේ මේ අතීත කතාව යථාර්ථයක් බවට පත් කරන්නට මොහන් රාජ මඩවලයන් සමත් වෙලා තියෙනවා. ඉතින් මම නැවතත් කියනවා ඔහුගේ භාෂාවට ආදරය කරන වෙනස්ම භාෂාවකින් පොත් කියවන්න කැමති පාඨක ඔබට මම ආරාධනා කරනවා මොහන් රාජ මඩවලයන්ගේ නිල් කටරොඩු පොත කියවන්න කියලා.